හරි. එතකොට මාස 6න් BS පන්තියක් අපි මේ විදිහට 2025 වූ ඔක්තෝබර් මැයි මාසේ පටන් ගන්නවා ඔක්තෝබර් මාසේ අවසන් කරනවා. එතකොට මේකෙත් කියන්නේ හේතුව අපි මාසයි කවුන්ටින් පන්ති වැඩි බලලා ආවේ. දැන් යන්නේ මාසයි BS පන්ති. අපි 2025 මැයි මාසේ මේක ආරම්භ කරනවා. 2025 ඔක්තෝබර් මාසේ වෙනකම් මේ සරල වැඩපිළිවෙල අපි දුවනවා. ඔක්තෝබර් මාසේ වෙනකම් මේ සරල වැඩපිළිවෙල අපි දුවනවා. तर මැයි මාසේ ඉඳලා ඔක්තෝබර් මාසේ වෙද්දී BS වල समस्त විෂය නිර්දේශය අපි තියරි කතා කරලා ප්‍රශ්න කතා කරලා පසුගිය විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරනවා පැටි. මාස 6න් ව්‍යාපාර අධ්‍යයනය පන්තියේ වැඩ පිළිවෙල. පුතා පෙරකී පරිදිම කවුන්ටින් පන්තියේ කතා කරා වගේම අපි දන්නවා උසස් පෙළට අපිට අවුරුදු 2කමාරක් සාපේක්ෂව දිනවා. අවුරුදු 2කමාරක් කියන්නේ පුතා මාස 30ක්. මාස 30ක වැඩි මාස 6න් කරන්න ඕන. ප්‍රධාන වශයෙන් BS වල නම් මාස 6න් කරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. මොකද BS වල තියෙන තියරි කතා කරන්න. සහ BS කියන්නේ හරිම පැහැදිලි ගණයේ විෂයක්. තේරෙන විෂයක්. ලස්සන නෝට් එකක් තමයි පුතාලට කිල්ල කරන්න ඕනේ. සහ පාඩම් වැඩපිළිවෙල. එතකොට මේ මාස 30 කොටස මාස 6න් අපි පුතේ ආවරණය කරලා දෙනවා. ඊළඟට ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශය සහ ආවරණය කරන්නේ කොහොමද? මට දැන් මම පුතාලා කියන්න බලන්න ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ පාඩම් කොච්චරක් තියෙනවද? මම සිදු පුතාලා කිය ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ පාඩම් කොච්චරක් තියෙනවද? ඔව් පුතේ. නියමයි ගොඩක් කටද පාඩම් 18ක් තියෙනවා. ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ පාඩම් තියෙනවා පුතා 18ක්. ලෙසන් 18ක් තියෙනවා. හරි. පුතේ කොලයක් අරගන්න. දැන් අර කවුන්ටින් පන්තියේ මම එකක් ලියාගත්තා. හරි. BS පන්තියේ මම අලුත්ම කොලයක් අරගෙන මාතෘකාව දාගන්න. ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශය. ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශය කියන මාතෘකාව දාගන්න. ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශය කියන මාතෘකාව දාගන්න. ඉස්සරහින් කොටුවක් ඇතුලේ 18යි කියන දාගන්න. වයසද? වයසද දාගත්තේ 18යි කියලා. දැන් මම පැටියන්ට වයස කීයද? 30ක් කරන පුංචි නේද නෑ. මම නම් දැන් 50 ලං වෙලා අපි. හරි. මම දැන් 50 ලං වෙලා. හරි අපි ලියමු BS වල පාඩම් 18. එක ගිණුම්කරණය සෝරි නේද ගිණුම්කරණය ව්‍යාපාර පසුබිම එක ව්‍යාපාර පසුබිම දෙක ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම. තුන රජය හා ව්‍යාපාර government to business රජය හා ව්‍යාපාර
ව්‍යාපාර පසුබිම business background, ව්‍යාපාර සමාජ වගකීම් ආචාර ධර්ම business ethics, රජය හා ව්‍යාපාර government business. 4 ව්‍යාපාර සංවිධාන business organization, ව්‍යාපාර සංවිධාන. 5 විවසායකත්වය 6 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර small business. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම, රජය හා ව්‍යාපාර, ව්‍යාපාර සංවිධාන, ව්‍යවසායකත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. 7 රක්ෂණය 8 මුදල් හා මූල්‍ය ආයතන 9 sannivedanaය 10 ප්‍රවාහන හා සැපයුම් සේවා 10 ප්‍රවාහන හා සැපයුම් සේවා. 11 වෙළඳාම් 12 කළමනාකරණය 13 මෙහෙයුම් කළමනාකරණය දාහතර අලෙවි කළමනාකරණය ලියාගන්න අලෙවි කළමනාකරණය ඔය ටික ලියාගත්තද?
හරි. 15 මූල්‍ය කළමනාකරණය 16 මානව සම්පත් කළමනාකරණය 17 ව්‍යාපාර තොරතුරු පද්ධති 18 ව්‍යාපාර සැලැස්ම ඔන්න පුතේ පාඩම් 18 ඔන්න පුතේ පාඩම් 18 ඔන්න පුතේ පාඩම් හරි දැන් පාඩම් 18 ලියාගත්තොත් කියලා බලන්න පාඩම් 18 ලියාගත්තොත් කියලා කියන්න පුතේ කියන්නේ ලියාගත්තද හරි නියමයි දැන් මේව පුතේ තනිකර තියරි පාඩම් කියන්නේ මේ වගේ පුතා ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ සරල තියරිය. තියරි තමයි ඔයා ඔළුවට දාගන්න ඕනේ. තියරිය. ප්‍රධාන වශයෙන් තියරිය තමයි පුතා ඔළුවට දාගන්න ඕනේ. ඒකට පුතේ ඔයාට නිබන්ධනයක් හම්බ වෙනවා මේ නිබන්ධනය ස්ලයිඩ් කරලා මම මේකේ කරන්නේ. හරිම පැහැදිලි ක්වොලිටි තාක්ෂණෙත් එක්ක. නිබන්ධනේ හම්බෙන්නේ. මේ නිබන්ධනයේට අපේ ෂෝට් නෝට් පොතක් ඒ වගේම ඔයාගේ ෂෝට් නෝට් පොතකුත් ඔයා හදන්න ඕන මම ඒක හදවනවා මෙන්න මේ කියන විදිහට අපි හරිම සරලව මේව ඔළුවට දාගන්නවා ඒ විතරක් නෙමෙයි නිබන්ධනයේ තියරිය ඡේද වශයෙන් ලියවලා විතරක් නැතුව දල රූප සටහන් ගහලා ඒ දේවල් හරිම සරලව ඔළුවට දාමු ඒ හින්දා චුටි පුතේ මතක තියාගන්න ප්‍රධාන වශයෙන් ඔයාට ඕන් තියරිය නිබන්ධනයේ සියල්ල ආවරණය කරලා ඒවා හරි ලස්සනට දල සටහන් ගස්සලා ඒ ටිකට ෂෝට් නෝට් හදවලා පාඩම් 18 මාසයක් ඇතුළත ඉවර කරනවා. උදේ දල සටහනක් කියන්නේ මොකක්ද කියලා නිකන් සරලව පෙන්නන්නද? නිෂ්පාදිත වල නිර්වචනය මම හදන හැටි දල සටහනක් එක්ක පෙන්නන්නද? දන්න ළමයි දන්නවා නොදන්න ළමයි බලා ගන්න. සම්මන් දැන් මේක මේ දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ උගන්නන වෙලාව නෝන හින්දා. උදේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවනේ. මේ හැම මිනිහටම අවශ්‍යතාවයක් හා උවමනාවක් තිබෙනවා. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා පුතා ඉටු කරන්නේ ව්‍යාපාර විසින්.
මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න ව්‍යාපාර. ඒ විදිහට මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න ව්‍යාපාර විසින් සපයන දේවල් වලට අපි කියනවා සරලව නිෂ්පාදිතයක්. සරලව නිෂ්පාදිතය. එහෙනම් පුතේ දැන් නිෂ්පාදිත නිර්වචනය බලමු. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට ව්‍යාපාර විසින් සපයන ඕනෑම දෙයක්. මෙන්න මේ වගේ සරල දේවල් වලින් මම ඔයාගේ ඔළුවට තියරිය කාවක් දෙනවා. තියරිය නෝට් එකක් දෙන එක නෙමෙයි ගුරුවරයාගේ අපංකම. ඒක සරලව ළමයාගේ ඔළුවට දෙන එක. ඒක තමයි ගුරුවරයාගේ අපංකම. සරලව ළමයාගේ ඔළුවට දෙන එක. මේ විදිහට මම ළමයාගේ ඔළුවට මේ දේවල් ටික පුතාට ආවක් දෙනවා. ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න. පැහැදිලි? very good. මම සරලව නිකන් දල සටහනක් ඇඳලා පෙන්නන්නේ. පාඩම ගණන් ගත්තට පස්සේ අපි පැලෙන්න කරන්නේ. මේ විදිහට තියරිය, නිබන්ධනය, ෂෝට් නෝට් ටික, දල සටහන් ටිකත් එක්ක මේ පාඩම් 18 ආවරණය කරනවා. පුතා මේකෙන් එන්න මේ පාඩම් වැඩි ලකුණු තියෙන පාඩම්. කළමනාකරන 16න්ම ලකුණු 40ක් තියෙනවා. මේ දෙකෙන් විතරක් ලකුණු 40ක් තියෙනවා කිව්වේ. දැන් මම ගානට ගෙනල්ලා පෙන්නලා කරන්නම් බය වෙන්න. ඉතින් මේ විදිහට මම PS වල තියරි ආවරණය කරනවා. අර මම කලින් කිව්වා වගේ මේකෙදි ප්‍රධාන වෙන්නේ එකක් මගේ කැපවීමට අනිත් එක මේ කැපවීම. ඒ විදිහට සියලු තියරි ආවරණය කරනවා. ඊළඟට ඉතින් කතා කරන්න තියෙන මාස 6 VS පන්තිය 25 ළමයින්ට වැදගත්යි කියලා මම ඒක වැඩි වෙලා ගන්න නැති දඩබඩස් කාලා කියලා දාන්න. අපි කලින් කතා කරා. ඉතින් 25 ළමයි තන 2024 සෙකන්ඩ් ස්ට්‍රයිකර් ළමයෙක් නම් එයා ඔක්තෝබර් අග 2025 ඔක්තෝබර් අග විභාගෙට පෙනහිඳින්න ඕනි. ඒකට අපි සූදානම් කරනවා. ඊළඟට 2025 ලෙවල් කරන ළමයෙක් නම් ඔයත් මේ විදියට ඔක්තෝබර් අග විභාගෙට පෙනහිඳින්න ඕනි. ඉතින් මේ ළමයින්ට තමයි මේක විශේෂම වෙන්නේ. I think කතා දෙකක් නෑ. ඒක කතා දෙකක් නෑනේ. දැන් නේද මුන්ට කොච්චර විශේෂයිද කියලා. ඕන බබික්ට දිනනවානේ පුතා. මුන්ට දන්නේ උන්ට. ඉතින් ඇවිල්ලා වැඩේ කොට දාන්න. ඊළඟට 2026 ළමයින්ට වැදගත්. කෙනෙක්ට හිතෙන්න පුළුවනි ඒක 2025 කට්ටියට විතරයි වැදගත්. ඉතින් කට්ටියට වැදගත් නෑ කියලා. හැබැයි මම accounting මාස 6 කොටසදී පැහැදිලි කරලා කියලා දුන්නා. 26 උන්ට තියෙන වැදගත්කම කොහොමද වැදගත් වෙන්නේ දැන් සරලව බැලුවොත් 26 ළමයි අර මම කලින් කිව්වා වගේ පුතා සෙට් එකක් කියනවා 25 ලියන්න බලන්න. අවුරුද්ද. මුන්ට අර සිටීම තමයි මේ ඔක්තෝබරේදී වැඩේ කොට දානවා මුන්ට පට්ට වෙනවා. ඊට පස්සේ 26මයි ලියන්නේ කියනවා. දැන් අපි මේ කරන්නේ මේ මාසෙ ඉඳන් ඔක්තෝබර් මාසෙ වෙනකන්. දැන් තව සෙෂන් එකක් පටන් ගන්නවා 25 නොවැම්බර් ඉඳන් 26 අප්‍රේල් වෙනකන්. තව සෙෂන් එකක් යනවා ආයේ 26 මැයි ඉඳන් මේ ඔක්තෝබර් වෙනකන්. වලයි භාගය ගන්න. 26 ළමයි රෑන්ක් දාන ළමයි කැම්පස් යන ළමයි මේකටත් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙලා මේකට සම්බන්ධ වුණොත් මට කියන්නේ කීපාරක් තියරි ආවරණය වෙලා රිපීට් වෙලා 3 පාරක්. ඉතින් කැම්පස් යන්නේ නැද්ද? යනවා නෙවෙයි වඩා ගන්න. මේකට මම කලින් කිව්වා වගේ මේකට එන ළමයි මේක රෙජිස්ටර් වෙන කෙනෙක්ගෙන් මේකේදී අරකිරින් ඉතාලු. එනේ මුදල ඉතණ්ඩ මුදලත් පට්ටබි දෙක තුනයි. අවස්ථා කීපයකදීම සිලබස් එක ආවරණය කරගෙන රෑන්ක් හදන ළමයෙක් වෙන්න පුළුවන්. මම නැවත කියනවා මේකට මම ආරාධනා කරන්නේ 26 සාමාන්‍ය වැඩ කරන ළමයින්ට නෙමෙයි රෑන්ක් එකක් දාලා කැම්පස් යමින් ළමයින්ට. ඊළඟට 27 ළමයින්ට බැලුවට ප්‍රතිතයි සර් ඉතින් 2025 ඔක්තෝබර් වෙද්දී සිලබස් එක ඉවර කරනවා නම්
දුව පිළියන්නේ 16 බං. පිටමක්කේ මේක තියෙන්නේ. උඹලටත් මක්කක් තියෙනවා මේ. ඒ තමයි මම ඔයාලට ආරාධනා කරනවා පුතේ වැඩි කාලයක් යවන්න නැතුව 2026 ඉවර කරන්න. දක්ෂණම්. මොකද උඹට පාට විදියට ගොඩ ගියා කිව්වා. අවුරුද්දකට අඩු කාලෙකින් ගේමක් ගහගත්තා කිව්වා. ඒකට මේව උදව් කරගන්න. එහෙම නැතුව 2027 ලියනවා කියලා හිතන්නකෝ. ඔබ නිකමඩිත බං ඔබට මේ වාර කීයකට සම්බන්ධ නැහැ. අවම වාර 4කට සම්බන්ධ වුණා. ඔබට 4 පාරක් පාඩම 6 මුලින්ද ඩූරට කිව්වා. දෙලින්ම කැම්පස් නේ බං. අනික එක වාරයක් විතරයි ඔයා මුදල් ගෙවන්න ඕන අනිත් ඒවා පට්ටම්. ඉතින් 27 ළමයින්ට දැවැන්ත චරිතයක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් රෑන්ක් දාලා ජපුරු යන්න කොළඹ යන්න කැලණි යන්න පට්ට වැඩ කරනවා වහඹ යන්න පට්ට වැඩ කරලා තැන. ඒක ඉතින් ඔබේ වාසනාව සෙට් වෙනවා. පැහැදිලි නික කැපවීම තියෙන ඔබේ වාසනාව. ඒක කැපවීම නැත්තම්. අර දෙන ළමයි වගේම දැන් මම හැමදාම කියන කාරණේ තමයි ඩිස්ට්‍රික්ට් එකේ 10000ක් වගේ ලියනවා නම් කැම්පස් යන්නේ 400. 9600ක්ම ගෙදරනේ කැම්පස් යන්නේ නැහනේ. නේද? දැන් ආදිව Facebook එකේ වාසනාවට කැම්පස් ගියේ නැත්te කියලා වාසනාවක් නැහැ මුන්ට. ඒකනේ ඔය යන්නේ නැත්තේ. ඒතර 400න් චුටි යන්නේ. ඒතර මේ යන 400 විශේෂ වෙන්න එපයි. 9600ක් කරපු වැඩ පිළිවෙල මුත් කරනවා මුත් ගෙදරනේ. මුන් විශේෂ වැඩ පිළිවෙලක් කරනවා ගියේ. හින්දා මේ විශේෂ වැඩ පිළිවෙලට ආන්නේ. එච්චරයි. සිහතේ ළමයින්ට ගොඩ යන්න දෙන සුපිරිසනක්. මේකේ පුතේ විශේෂතාව ගැන දරුවොත් නිබන්ධනයේ ගෙදරටම අපි දෙනවා මියුට් එක ෂෝට් නෝට් එක සියල්ල. රෙකෝඩ් එක මාස 6 පුරාම බලන්න දෙනවා. හරි මේ දේවල් ටික වල වෙනවා මම මේකේ පන්ති ගාස්තු නැවත මතක් කරන්න අර වගේමයි. පන්ති ගාස්තු ඔප්ෂන් දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ඔප්ෂන් නම්බර් 1 ඔප්ෂන් නම්බර් 2 මාසෙට 2500යි පුතා. ඔයාලා දන්නවා මාසෙට දවස් 8ක් විතර ඊටත් වඩා වැඩි ගාණක් එක සතියේ දවස් දෙකකට වඩා වැඩි ගාණක් යනවා මේ ගොඩක් වෙලාවට. ඒතකොට මේ විදිහට ගත්තොත් එහෙම 2500 නිබන්ධන ගෙදරට එනවා. 2500ට නැතවට 2000ක් ගෙවන්න පුළුවන්. ඒ උදේ නිබන්ධන ගෙදරට එන්නේ නැහැ. PDF එක අපි වාට එනවා. ඔයා print out ගන්න. ඒතකොට කැමති payment එක කරන්න පුළුවන්. හරි. මේ දෙකටම ඔයාලට රෙකෝඩ් බලන්න. මේ දෙකටම රෙකෝඩ් අවైలබල් නේ. රෙකෝඩ් බලන්න පුළුවන් මේක ප්‍රශ්නයක් නෑ. 1500 නිබන්ධන ගෙදරට වෙනවා 2000ට PDF ගන්න වෙනවා print out කරනවා. හරි. ඒකට සම්බන්ධ වෙන්න දැන් ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඔයාලට අනිවාර්යෙන් WhatsApp ඔයාලා ඉන්න සමූහ ගන්න ඕනේ. ඒ වගේ පන්ති ටයිම් මේ කාලසටහන දෙලපත් කරන්න. දැන් එහෙනම් අපි 2025 මැයි මාසේ පටන් අරගෙන 2025 ඔක්තෝබර් මාසයේ අවසන් කරන මාස 6 පන්තියේ ආරම්භක සම්මාන්ත්‍රණය කතා කරා. අපි පුතේ පන්තියත් එක්ක මේ බ්‍රහස්පතින්ද සම්බන්ධ වෙනවා. මම පුතාලට තියෙන වැඩ කරන්න එකතු වෙන්න මෙහෙමයි. මේකේ පුතා මාස 6ක් නේ. දැන් මට කියන්න සරලව මාස 6 ආවරණය කරගන්න එක සතියට දවසක් කරලා බෑනේ. ඒක මේකට වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. අංක එක තමයි ප්‍රයක් දවාලක් නැතුව පන්ති වැටෙන්න පුළුවන්. දවාලක් නම් පන්තියට එන්නේ නැහැ කිව්වට. එන්නේ දැඩි ලෙස වැඩ වැටෙනවා. දැඩි ලෙස වැඩ වැටෙනවා. අන්තිම කාලවල පාන්දරත් ඇහැරෙන්න වෙනවා. මොකද මේ විහිළුවක් නෙවෙයිනේ පුතා. විහිළුවක් නෙවෙයි සුදු පුතා. අන්තිම කාලවල පාන්දරත් නෙවෙයි. වැඩ කරන්නේ වැටි ඉවර කරනවා. කොමාරි වෙලාරි මම කැපවීම තියනවා නම් දෙක කැපවීම විතරයි අනිත් පැත්තේ ඕනේ. මම විශ්වාස කරනවා ඔයාගේ කැපවීම මේ විදිහට තියෙයි කියලා මම විශ්වාස කරනවා පුතා. මම විශ්වාස කරනවා. අත්‍තර විශ්වාස කරනවා. හරි එහෙනම් අපි පන්තියේ මුණ ගැහමු. ඊයේදී මුණ ගැහමු. කතා කරන්න මුණ ගැහමු. වැඩ ටික කරන්න මුණ ගැහමු. බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේ ගැන ඔයාලට කමෙන්ට් එකක් දාන්න තියෙනවා නම් දාලා යන්න. හරි ඊට ළමයි ටිකම ඉන්නවා. අපි ඔයාලා ෆෝන් වලට කඩලා තිබ්බේ. ඔයාලට වැඩි දෙයක් ප්‍රකාශ දෙන්න රෙකෝඩ් එක හරි කොලිටිය දෙන්න ඕනේ හින්දා. හින්දා ඔයාලේ කණ්ඩායමේ කට්ටියට විතරයි ඔයාලා විශේෂ තියෙන්නේ. ඉතින් ලස්සන මෙසේජ් එකක් දාලා යන්න. අද එක තේරුණාද සම්බන්ධ වෙනවද කොහොමද කියන කාරණා. එන පුතේ උත්සාහ කරන්න. අපි පන්ති